රත්නපුර පැරඩයිස් යනු මැණික් පතල් කර්මාන්තය සහ මැණික් හැරීමේ කර්මාන්තය සඳහා සිද්ධියක් උසුලන ප්‍රදේශයක්. එහි වෙසෙන ජනතාව අතරින් 23%-24% වැනි පිරිසක් දාමිල වැසියන් වසර 55කටත් අධික කාලයක් පුරා එහි ජීවත් වේ. මෙම පිරිසට වත්මන් රටේ පවත්නා ආර්ථික උද්දමන පීඩාව මදිවාට සුභාදාමේ දායාදයක් ලෙස වැවෙන් හාලින්දෙන් මේ තාක් ලැබුණු ජල බිඳුවටත් කන කොකා හඬලා. 1000කට වැඩිය පිරිසක් මේ ගම්මානයේ ඉන්නවා. ඒ අයට ඍජුවම මේ ප්‍රශ්නේ බලපානවා. මේ දින 100ක් විතර තියෙනවා වැව ආසන්නයේ ඉඩම් වල පදිංචි අය පානීය ජලය ගන්නවා. ඒ ලින් ටික හිඳිලා යනවා. ඊට පස්සේ අවට තියෙන ගෙවල් ටික ඉස්සලම වැවට ඇදෙනවා. ගැඹුර වැඩි වෙනකොට වැවට ඇදිලා යන ප්‍රමාණය වැඩි වෙනවා. සමහර විට අවුරුද්දක් දෙකක් ගිහින් තමයි මේ කාරණේ වෙන්නේ. නමුත් අපේ අය සාකච්ඡා කළාම රක්ෂණයක් දෙන්නවත් කිසිම ආයතනයක් ඉදිරිපත් වුණේ නැහැ මේ වැඩේ කරන්න. අවශ්‍ය නම් මේ මිනිස්සුන්ගේ මේ නිවාස වලට ලිංග වලට වෙන හානිය පිළිබඳව වගකීමක් ගන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. මොකක් ආයතන වලින් මේ සම්බන්ධව ඊගාව ආයතනයට දැනුම් දුන්නා කියන එක තමයි තුනේ අපිට මේ වැඩේ නවත්වන්න වැඩිහත් වෙනවා කියන පැහැදිලි ඉන්දියක් කිසිම ආයතනයකින් අපිට ලැබුණේ නැහැ. ලැබගේ පුතේම අපිට මේ නාණ්ඩේම යන්න දරන්නේ විලිදක් කපා ගන්න ඉඩක් නැහැ. නාණ්ඩ යන්න කොයි තමයි අපේ ඒ තමයි යන්න ඕනේ. දැන් නෙමෙයි අවුරුදු ගාණක් ඒ තමයි විලිදේ නාණ්ඩේ ඔක්කොම මේ මම විතර නෙමෙයි. මේ පවුල ඉන්නවා ගොඩක් පවුල ඉන්නවා. ඔක්කොම යන්නේ ඒ ලින්දර තමයි නාන්න. ඒ වතුර නැත්නම් අපි නාන්න දෙන්නේ නැහැ. 1500ක් වගේ ඉන්නවනේ කට්ටිය ඔක්කොම 1000කට වැඩි ඉන්නවා. දැන් මං ඇවිල්ලා අවුරුදු 30කට වැඩි මේකට ඇවිල්ලා ඊට කලින් අපේ අන්නම්මා මාමා ඔක්කොම මේ තමයි ඉන්නේ. දැන් ඒගොල්ලෝ මේ ඉඳලා මේ අවුරුදු මේ වයසට ගිහිල්ලා නැති වෙත් නෙලා. එච්චර කාලේ මේ ලින්දේ තමයි ඒගොල්ලෝ මේ නෑවේ ඔක්කොම කරේ. අපි මේ ඉස්කෝලේ පෙත්තේ කට්ටියත් ඇවිල්ලා නානවා. මේ පොඩි ඔය කට්ටියත් ඇවිල්ලා නානවා. මෝලකල ඉන්න පෙත්තේ මිනිස්සුත් ඇවිල්ලා නානවා. අදිට මේ නාන්න නම් බින්දක් ඕනේ. 2010 මෙහාට ආවේ. 2010 ඉඳන් අද වෙනතුරු මෙහි පදිංචි. අර බැකෝ පළහිලුවෙන් තමයි අපි මේගේ දෙපාරක් පිපුරුවා. ඉස්සරහයි පස්සේ. තින්ගේයි මේ පුපුරලා ගියා මේ පතල්ලින්ද මේ ආල පාල ගෙවල් 9ක් 10කටම වුණා. දැන් ඔය ඉන්නේ තේරෙතොම අපිට හොඳටම මේ බය හිතුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ දීර්ඝ කාලයක ඉඳන් සාම්ප්‍රදායික මැණික් පතල් කර්මාන්තය කෙරෙනවා. නමුත් ඔය බැකෝ යාන්ත්‍රීකරණය වෙන මැණික් පතල් කර්මාන්තයකට මේ මෑත කාලේ තමයි දැන් දශක දෙකකට වගේ ආසන්න කාලයක ඉඳන් තමයි මිනිස්සු අවතීර්ණ වෙලා තිබෙන්නේ. බැකෝ මැෂින් යොදාගෙන කරන මැණික් කර්මාන්තයේ ව්‍යාප්ත වෙලා තියෙනවා මොනරාගල, මාතලේ වගේ දිස්ත්‍රික්කවල, බදුල්ල දිස්ත්‍රික්කේ. නමුත් බැකෝ යන්ත්‍ර පමණක් නෙවෙයි මේ ගංගා ඇලදොල වල පවා සක මැෂින්ස් එහෙම නැත්නම් ඉල්ලම් මතු පිටට ඇදලා ගන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කිරීම හරහා මේ පරිසර හානිය දිගින් දිගටම වෙනවා. ගංගාවල ඇල ඉවුරු දොළවල් සම්පූර්ණ විනාශයට ලක් වෙලා තිබෙනවා. මැණික් කර්මාන්තයේ නියැලෙන විශාල පිරිසක් ස්වයං රැකියාවක් කරන ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒ මැණික් කර්මාන්තයේ නියැලෙන පිරිස වලටත් යම්කිසි බලපෑමක් ඇති වෙනවා උන්ගේ ජීවනෝපාය ගෙන යන්න ඉදිරියට. නමුත් ඊට වඩා බලපාන දෙයක් තමයි අපේ පරිසර හානිය. මොකද සමහරලාට වෙන පරිසර හානි අවුරුදු දසදහස් ගානකින් නිර්මාණය වෙච්ච අපේ ගංගා ඇලදොල මේ පොළොව එක පැයකින් දෙකකින් එහෙම නැත්නම් එක දවසකින් දෙකකින් දැවැන්ත යන්ත්‍රසූත්‍ර වලින් පුළුවන් විනාශ කරලා දාන්න. නමුත් ඒක නැවත යථා තත්ත්වයට පත් කරනවා කියන එක ලෙහෙසි පහසුවෙන් කෙටි කාලයක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා මට පැහැදිලිවම කියන්න පුළුවන් සාම්ප්‍රදායික මැණික් කර්මාන්තයට වඩා මේ යන්ත්‍රෝපකරණ යොදාගෙන කරන මැණික් කර්මාන්තයෙන් දැවැන්ත පරිසර හානියක් සිදු වෙන බව. එකම ප්‍රදේශයක් තුළ විසෙන හින්න සිංහල දමිළ වැසියන්ට ඔවුන්ගේ ජාති ආගම් භේද ගැටලුවක් නොවී සාමකාමී විනි පෙරතක් ගෙවුවද මෙම පාරිසරික ගැටලුව හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්ව ඇත. එබැවින් මේ සඳහා අදාළ බලධාරීන් හා නිලධාරීන් වගකිව යුතු නොවන්නේද?